Hello guys, welcome to Kayara's YouTube channel. ඔන්න ඉතින් අදත් මං ලස්සන වීඩියෝ එකක් ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. අදත් හරිම ලස්සන දවසක්. ඉතින් මේ ලස්සන දවස මම ගත කරේ කොහොමද කියලා බලන්න ඔයාලත් එකතු වෙන්නකෝ මගේ වීඩියෝ එකත් එක්ක. ඔන්න ඉතින් උදෙන්ම නැගිටලා මම මුලින්ම කරන්නේ මගේ ඇඳ අස් කරගන්න පොරොප්පු බෙඩ්ෂීට් එක නමලා ඇඳත් අස් කරලාම එළියට ගියාම ආය මට කාමරේට එන්න ඕන නැහැනේ. ඇඳ අස් කරන්න දෙයක්වත් නැහැ. ඔන්න ඉතින් ජනෙල් රෙද්දත් මම එහාට මෙහාට කරලා මගේ කාමරේට එළිය වැටෙන්න ජනෙල් පියන් දෙකත් මේ විදිහට අරගන්නවා. එහෙනම් ඉතින් මුලින්ම මූණ හොදගෙන අපි දත් ටික මැදගෙන ඉමු වැඩ පටන් ගන්න කලින්. දවසේ වැඩ පටන් ගන්න කලින් අපි ෆ්‍රෙෂ් වෙලා ඉන්න ඕනනේ. ඉතින් ඒ නිසා මම හැමදාම උදේට නැගිටපුවාම මූණකට හොදලා මගේ වැඩ කරන්න මම පටන් ගන්නවා. හරි ඔන්න ඉතින් දැන් මම මගේ මූණත් පිහිදාගෙන මගේ වැඩ ටික කරන්න පටන් ගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔන්න ඊළඟට මම කරන්නේ මගේ කොණ්ඩේ පිළිවෙලකට පීර ගන්න එක. මොකද මම දැන් මිදුලේ වැඩ ටික කරගන්න යන්න ඕන නිසා මම කොණ්ඩේත් පිළිවෙලකට පීරගෙන තමයි එළියට යන්න හදන්නේ. හරි ඊළඟට මම කරන්නේ මට උදේට බොන්න මේ කිරි එක හදාගන්න එක. ඉතින් කිරි එක බොන ගමන් කන්න මම චොක්ලට් බිස්කට් ටිකුත් අරගත්තා. අද දවස හරිම ලස්සන දවසක්. ඉර පායලා තියෙන කුරුල්ලෝ කෑ ගහන මල් පිපුණ ලස්සන දවසක්. උදේට බොන්න හදාගත්තු තේ එකත් අරගෙන මම මිදුලටම ආවා නිදහස් තැනක වාඩි වෙලා නිදහසේ තේ එක බොන්න. වෙනසකටත් එක්ක මේ වගේ එළියට වෙලා නිදහසේ හුලං වැඩි තේ එකක් බොනකොට කොහොමද ඒකේ අපූර්ව. ඇහෙනව නේද වටේ කුරුල්ලන්ගේ සද්දේ? එයාලා හරිම ආසාවෙන් තමයි අපේ ගෙදර ජීවත් වෙන්නේ. මොකද එයාලට අවශ්‍ය උපරිම නිදහස මේ ගස් කොළන් වලින් එයාලට ලැබෙනවා. මං ජීවත් වෙන මේ වටපිටාව නිසා මේ වටපිටාවේ ජීවත් වෙන සත්තු නිසා මම නම් හැම දවසක්ම ගත කරන්නේ හරිම ආසාවෙන්. සතුට හොයන්න නිදහස හොයන්න කියලා මට නම් මහා ලොකු දේවල් අවශ්‍ය නැහැ. මට මේ ලැබිලා තියෙන මේ පුංචි වටපිටාව මේ පුංචි පරිසරය හොඳටම ඇති. බලන්න මේගොල්ලන්ට මොන දේ දුන්නත් මෙයාලා නම් කනවා. ඉතින් මම කන චොක්ලට් බිස්කට් එකෙන් එයාලට කෑල්ලක් දැම්මා බලන්නකෝ ඒගොල්ලෝ ඒවා කන අපූර්ව. මේ ටිකේම හදලා තියෙන්නේ මාළු. ඉතින් මෙතන මාළු ලොකු එවුන් දෙන්නෙක් ඉන්නවා. තනි ටැංකි දෙක ලොකු මාළු දෙන්නෙක් ඉන්නවා. ඉතින් හස්බන්ඩ් හරි ආසයි මේගොල්ලන්ව හදන්න. මේ තනි ටැංකි දෙකේම ඉන්න මාළුවෝ දෙන්න හරිම වසයි. ඇඟිල්ලක් එහෙම දැම්මොත් එහෙම ඇඟිල්ල ගලවලාම ගන්නවා. මේ ඉන්නේ අපේ ගෙදර ටිකිරි. අපි මෙයාට ආදරේට කියන්නේ ටිකිරි කියලා. බලන්නකො ඉතින් මෙයාගේ තියෙන ලස්සන.
උදෙන්ම ඔන්න ඉතින් මම මල්ගස් වලට වතුර දාන්න ගත්තා. මොකද මේ දවස්වල පුදුම පෑවිල්ලක් තියෙන්නේ. පුදුම රස්නයක් තියෙන්නේ. මල්ගස් පවා මේ දවස්වල මැරිලා ගිහිල්ලා වගේ තියෙන්නේ. ඉතින් ඊයේ රෑ නම් පොඩ්ඩක් ලාවට වගේ පොඩි පොදයක් ගියා. ඉතින් ඒ පොදේ නම් හරිම සනීපයි අපිට වගේම මේ ගස් කොළන් වලට. ඉතින් ඒ නිසා මම මේවට වතුර දාලා මේවා ආරක්ෂා කර ගන්නවා. අපේ ගෙදර බලන හැම තැනම මල් ගසුත් ඒ වගේම ලස්සනට තියෙනවා. ඉතින් මේ හැම ගහක්ම හදලා තියෙන්නේ මගේ හස්බන්ඩ්ගේ අත් දෙකෙන් තමයි. මේ දවස් රස්නේ වැඩි නිසා මේ සත්තුත් හරිම අමාරුවෙන් තමා දවස ගත කරන්නේ. ඉතින් මගේ වැඩ ටික මේ විදිහට ඉවර කරලා මම දැන් ලෑස්ති වෙන්නේ ඔයාලත් එක්ක හොඳ ස්ක්‍රබ් එකක් සහ ගෙදරදීම හදාගන්න පුළුවන් හොඳ පැක් එකක් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ තියෙන්නේ මං කලින් දවසේ රෑ වතුරට පෙඟෙන්න දාගත්ත කඩල. මේකට තව කෝමාරිකත් ඕන වෙනවා. මේ තියෙන්නේ පැක් එක හදාගන්න ද්‍රව්‍ය ටික. මුලින්ම පෙඟෙන්න දාගත්ත කඩල ටික හොඳට බෙන්ඩර් කරගන්න. මේ තියෙන්නේ කෝමාරිකා. එතකොට මේකට තව මී පැණිත් ඕන. දැන් එන්නකෝ මේක හදන හැටි බලන්න. මුලින්ම බෙන්ඩර් කරගත්ත කඩල ටික මේ විදිහට භාජනයකට දාගන්න. ඔයාලට ඇති ප්‍රමාණයට මේක ගන්න ඕන. ඊළඟට මම මේකට කෝමාරිකා එකතු කර ගන්නවා. ඊළඟට මී පැණි තේ හැඳි එකක් එකතු කර ගන්නවා. දැන් හොඳට මේ පැක් එක කලවම් කර ගන්න. ඊළඟට මම ස්ක්‍රබ් එක හදාගන්න තමා දැන් හදන්නේ. ස්ක්‍රබ් එක හදාගන්න මම කෝපි කුඩු තේ හැඳි දෙකකුයි ඒක කලවම් කරගන්න ඇති ප්‍රමාණයට කෝමාරිකයි. දැන් හොඳට මේ දෙක මම කලවම් කරගන්නවා. තියෙන්නේ දැන් මං හදාගත්ත පැක් එකයි ස්ක්‍රබ් එකයි. දැන් අපි ෆේෂල් එක කරන්න පටන් ගමු. මම මුලින්ම මේ විදිහට සර්වියට් එකකින් මගේ ඇඳුම වහ ගන්නවා. මොකද නැත්තම් ස්ක්‍රබ් එකේ තියෙන දේවල් ඇඳුමේ ගෑවෙන්න පුළුවන් ඒ නිසා. මෙතනදී ෆේස් වොෂ් එකකින් හෝ ක්ලෙන්සර් එකකින් මුලින්ම මූණ හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕන. මම උදේ ෆේස් වොෂ් දාලා හොඳට මූණ සෝදපු නිසා මම ආයෙමත් ෆේස් වොෂ් පාවිච්චි කරන්නේ නැහැ. හොඳින් පිරිසිදු කරගත් මූණට මුලින්ම අපි ස්ක්‍රබ් එක මේ විදිහට ආලේප කරලා මූණ හොඳට උඩු අතට ස්ක්‍රබ් කරගන්න ඕන. විනාඩි 10ක් විනාඩි 15ක් විතර හොඳට ස්ක්‍රබ් කරගන්න ඕන. අපේ තියෙන white heads, black heads අයින් කරගන්න මේ ස්ක්‍රබ් එකෙන් පුළුවන්. මේ කෝපි ස්ක්‍රබ් එක අපේ මූණට ලොකු වාසියක් ගෙන දෙනවා. ඉතින් සතියට දෙවාරක් සතියට 3 වාරයක් වගේ මේ ස්ක්‍රබ් එක කරගන්නවා නම් ගොඩක් හොඳයි. දැන් පැක් එක මූණට ආලේප කරගන්න ඕන නිසා මම මූණේ තෙත ටිකක් මාත්තු කරගන්නවා. දැන් මම හදාගත්ත කඩල පැක් එක මූණට ආලේප කරගන්න තමා මේ ලෑස්ති වෙන්නේ. මේක මට ලේසි නිසා මම අතින් ගා ගන්නවා. බ්‍රෂ් එකකින් ගන්න ගියොත් ඒක හරියට ගා ගන්න බැරි වෙනවා. ඒ නිසා අත පිරිසිදුව හොදලා අතින්ම මේ පැක් එක අපි ගාමු. මේ විදිහට හොඳට මම හදාගත්තු පැක් එක මගේ මූණේ ආලේප කර ගන්නවා.
මූණට ආලේප කරන ඕනම දෙයක් බෙල්ලටත් අනිවාර්යයෙන්ම ආලේප කර යුතුමයි. දැන් පැක් එක මෙහෙම තියාගෙන කතා කරන්නේ නැතුව විනාඩි 20ක් ඉමු. ඔන්න ඉතින් මම පැක් එක දාගත්තා. පැක් එකක් දාලා විනාඩි 20ක් ඉන්න ඕන. ඉතින් ඒ විනාඩි 20 කතා කරන්නේ නැතුව අපි ඉමු. ඉතින් මං කලින් කිව්වා වගේ මූණට පැක් එකක් ආලේප කරාට පස්සේ කතා කරන්න මූණ පහත් කරගෙන වැඩ කරන්න හොඳ නැහැ. ඒ විනාඩි 20 අපි නිදහසේ ඉන්න ඕන මූණට හොඳින් ඒ ආලේපය උරා ගන්නකම්. ඔන්න ඉතින් මගේ විනාඩි 20 ඉවරයි. කතා කරගන්න බෑ. මොකද මේ මූණ නිකන් තද වෙලා වගේ තියෙන්නේ. මේ කඩල මේ පිටිහින්දා. ඉතින් දැන් මම මේක වොෂ් කරගෙන එන්නම්. වොෂ් කරගෙන මම වොෂ් එකකුත් දාගෙන ඇවිල්ලා අපි ඉතුරු ටික බලමු. ඔන්න ඉතින් වැඩ ඔක්කොම ඉවර කළා. මං දැන් උදේට කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද උදේට අපේ ගෙදර තියෙනවා රතු බතුයි, පරිප්පුයි, ඇඹරැල්ල වෑංජනුයි, සැමන් තෙරට දාලයි. ටීවී එකක් දාගෙන ඒකත් බලන ගමන් මම උදේ කෑම එක කෑවා. දවල් වරුවට ඉතින් මම විතරයි ගෙදර තනියම ඉන්නේ. ඉතින් මගේ කම්මැලිකම යන්නත් එක්ක සින්දුවක් ඇහුන ගමන් මම කරන්නේ නටන එක. මම සැහැල්ලුවෙන් ජීවත් වෙන ගෑනු ළමෙක්. මට ලැබිලා තියෙන ජීවිතය ගැන මම උපරිමයටම සතුටු වෙන ගෑනු ළමෙක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අද මගේ මේ ලස්සන වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඉතින් ආයෙමත් ලස්සන අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙනකන් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම මාව subscribe කරලා නැති ඔයාලගෙන් මම ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්.